මහා කවියන් විදියට බැබළුණු කවිකමක් නැති කුකවින් මැද්දෑවේ සේකර තිබුණු එළියත් නිවාගෙන අඳුරේම හිටියා. මේ අඳුර දරා ගන්න බැරි වුණේ අපේ මගේ પરම්පරාවට. මේ අසාධාරණයට ඊළුම් නැතිව ගියේ අපේ પરම්පරාව. ඒත් අපිට ඒකට පහර දෙන්න ආයුධ අපේ අතේ තිබුණේ නැහැ. සේකර මිය ගියත් ඒ බලය තිබුණේ කුකවින් ළඟ. මෙන්න මේ නිසයි සේකර 2017 දී අපි අලුතින් කියවනකොට මේ ජනවාරියේ දුරුතු හීතල අප වෙතින් පලා යන්නේ. දුරුතු හීන හැබෑ වෙන්නේ. දුරුතු දුක 14 වෙනිදා අභිමානයක් කරගන්නේ අපි. මේ ඔබ දකින්නේ අතීතයෙන් ගලා බසින ගඟ. අපි දැක්ක ශ්‍රී ලංකාවේ අව්‍යාජම චිත්‍රපටිය සේකරගේ තුම්මන් හන්දිය. සේකර තමුන් කවුද කියලා විතරක් නෙමෙයි මුළු රටට ශ්‍රී ලාංකික සමාජයට මේ ලෝකෙටම නිහඬව කියවා දුන්නේ මේ අව්‍යාජකම අබිලිනුවා මගෙන්. එහෙම නැත්නම් සිරිසේනගෙන්. ජීවිතවල චාම් සුන්දරත්වය මොනතරම් උතුම්ද කියලා සේකර පෙන්වා දුන්නේ. මිල මුදල් නම්බුනාම පුහු පුරාජේරු මේ සේරම අහිංසකත්වයේ කගපතින් කපා බිමට දැම්මේ තුම්මන් හන්දිය. අමරදේවයන් එදා අමරසරින් හැඬ වූ සහසක් සේකර සිතුවිලි නියෝජනය කරන්නේ මේ මහා ගංගාව. ඒ අතීතයෙන් ගලන ගංගාව. ඒ තුම්මන් හන්දියේ අදත් සේකරගේ සොහන පවා කුඩු කරපු මේ අකෘතඥ සමාජයේ පියලි හදවත් හරහා ගලා බසින ඒ අතීතයේ ගංගාව. ඒ නිසායි ඔබ මේ ගීතය මුලින්ම මේ හැන්දෑවේ අහන්නේ. මේ තමයි අතීතයෙන් ගඟ ගලා බසි. අතීතයෙන් ගඟ ගලා බසි. Asini